හරි ඉතින් යාළුවනේ ඔන්න අදත් ඔයාලා හැමෝම වෙල්කම් වේවා කියලා පිළිගන්නවා මෙතුවාස් කින්ග්ඩම් YouTube channel එකට. ඉතින් අද මම යන්නේ කතරගම පැත්තේ සිට් එකක් දාන්න. ඉතින් කතරගම වැදලා ඒ වටේ පොඩි රවුමක් දානවා. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ උඩාලව තනමල්ලිල ඒ ටික ඔක්කොම පහු කරන් ආවා. දැන් අපි තනමල්ලිල පහු කරලා යන ගමන්. අලු කොහොමද මේ ගමන යන්නේ කියලා. යම් හරි ඉතින් යාළුවනේ ඔන්න අපි කන්න එහා පැත්තේ තියෙන ලුණුගම වෙර ජලාශය. ඉතින් එතන මේ අපි කතරගම හයිවේ එකේ නැවැත්තුවා ලුණුගම වෙර ජලාශය ගාවක උදේට අපි ගෙදරින් සෑන්ඩ්විච් හදාගෙන ආවා. සෑන්ඩ්විච් කන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ සෑන්ඩ්විචස් ගෙදරින් හදාගෙන ආවා. ඒව තමයි කන්නේ. ඔයාලට බලන්න ලුණුගම වෙර ජලාශය වේල්ල. බලමු යන්න. ලුණුගම වෙර ජලාශය වේල්ල. යාළුවනේ ඉතින් අප්පච්චි අතින්දලා ගෙනාවු ටොපි එක රස බලනවා දැන්. ඉතින් සෑන්ඩ්විච් එක අප්පච්චි අම්මයි උදේ පාන්දරම හදලා තිබ්බා. මාරම රහයි. ඉතින් ලුණුගම වෙර ජලාශය පැත්තේ යන්න කියලා බැලුවේ. ඒ වුණාට මෙතනින් යන්න බෑ පොඩ්ඩක්. පාර තියෙනවා පොඩ්ඩක් බලන්න ඕනේ. ඉස්සරහා පොඩි පාරක් තියෙනවා වගේ මතක මට කලින් පාරේ ගියපු පාසෑරේ. බලමු ඉතින්. ඊයත් වීඩියෝ එකක් පෙන්නන්න. හරි ඉතින් යාළුවනේ ඔන්න ලුණුගම වෙර ජලාශයට යන පොඩි පාරක් තියෙනවා වගේ. ඉතින් එතන නැවැත්තුවා අපි යන ලුණුගම වෙර ජලාශයට. අපි යන්න තියෙන්නේ. අපි යා හරි යාළුවනේ මේ දින්නේ ලුණුගම වෙර ජලාශය. යාළුවනේ අපි ලුණුගම වෙර බලලා ආයෙමත් පහළට යනවා. කතරගම යන්නයි හදන්නේ. හරි ඉතින් අපි ඔන්න දැන් කතරගමට යන්න තමයි හදන්නේ. කතරගමට ආවා. ඉතින් හැබැයි පූජා වට්ටියක් හදනවා. කාර් එකට පූජාවක් තියන්න. ඉතින් ඉන්නේ සයිඩ් එකම කතරගම. ඉස්සරහට යන්න ඕනි. බලපු ඉතින් කතරගමට ගිහිල්ලා වාහන ගොඩක් තියෙනවා. අද පොය දවසනේ. අද නිකිනි පොය. පූජා වට්ටිය හදනවා. රන් තියෙනවා පූජා වට්ටිය. කළුදුරු ගොඩයි. හරි ඉතින් යාළුවනේ අපි ඉන්නේ මැණික් ගඟ උඩ. එන්න මැණික් ගඟ. පොකරලා යන්නේ අපි අනිත් පාරෙන් ආවේ. තව පාරක් තියෙනවා. යම් කතරගමට. අපි දැන් කතරගම කිරිවෙර ගාව තමයි ඉන්නේ. ඉතින් පහන් පත්තු කරන්න හදන්නේ. කට්ටිය පත්තු කරලා තියෙනවා.
හරි ඉතින් යාළුවනේ ඔන්න මම ඉන්නේ කතරගම දේවාල ඉස්සරහා. ඉතින් අපි පූජාව නම් දීප්පා. එහෙම ගත්තා ආයේ ඇව්වා. ඉතින් අපි ගණදෙවි කෝවිලට යන් අම්මලයි අප්පච්චිලා හරි මං යනවා. අපි මේ දින්නේ කතරගම මහ දේවාලේ අපි ගණදෙවි කෝවිලට. හරි ඉතින් ගණදෙවි කෝවිලේ ගිහිල්ලා උඩි ප්‍රාර්ථනා කරා. ඉතින් අපි පුරාණ කිරි විහාරයට යමු. යාළුවනේ ඔන්න ඉතින් දැන් අපි කතරගම වැදලා මම වාහනේට යනවා. ඉල්පවුව පැත්තටත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. කිරින්ද පැත්තටත් යමුනේ. බලමු ඉතින් යනවද නැද්ද කියලා. අපි යමු ඉතින් ඉස්සෙල්ලා වාහනේට. හරි ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි ඉන්නේ ආව මැණික්ගගුඩ යන පාරේ. ඔන්න මැණික්ගගු. යාළුවනේ හෙලිකොප්ටරයක් ඇවිල්ලා මගේ එකට වායිත් දන්නේ. මොකද මං ඉන්නේ හෙලිකොප්ටර් නවත්තලා දැන් මේ. ඔයාලා වෙනවා දෙච් කියලා ගහලා තියෙනවා. යන් ඉතින් වාහනේ ගාවට. හෙලිකොප්ටර් මෙහෙම උඩින් අහසින් එනවා. මෙන්න මෙතන පාත් වෙනවා. අහසින් පාත් වෙනවා. හරි අපි ඉතින් යාළුවනේ ඔන්න අපි ආවා සිතුල්පව්වට. ඉතින් ඔයාලට සිතුල්පව්ව පේනවනේ. අපි යන්නේ අයිස්ක්‍රීම් එකක් ගන්න. මොකද පොඩ්ඩක් රස්නේ මේ අම්බාට රස්නේ පේනවත් දැනම සංග්ලාස් දාගෙන ඉන්නේ. ඇද්ද කරගෙන තරමට රස්නේ. බලමු ඉතින්. ඉමුවා. යාළුවනේ දැන් අපි යන්නේ සිතුල්පව්ව වදින්න. මෙතන ඉන්නේ සිතුල්පව්ව වෙහෙර. අහින්දුවක් කියනවානේ සිතුල්පව්ව හිර ළඟට කියලා. අනේ ඒ වෙහෙර.
මේ දෙන්නේ සිතුල්පව්වේ පැරණම චෛත්‍යයක් මට හිතන විදිහට දාගැබ් දෙකක් පොඩි කණු දාලා උලන් සැරයි කියලා වෙනවනේ. ඉතින් මේ තව එකක් ආරේ තියෙන්නේ සිතුල්පව්ව මගුල් මහ විහාරය කියලා ඒක නම් කියන්නේ. චෛත්‍යයක් තියෙනවා. දැන් අපි ඉන්නේ අර අපි වැදපු ගල යට. ඉතින් බලමු දෙන් විහාරේ එන්න එහෙම තමයි තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරන්ගේ හරි ඉතින් යාළුවෝ අන්න අපි දැන් පහළට යනවා. වෙනදා ඉතින් මේ සිතුල්පව්ව අර ටික ඒ සිතුල්පව්ව උනායි ඒ ඔක්කොගෙම මේ වැඩ ඉල්ලලා තියනවලු රහතන් වහන්සේලා 12000ක්. හිතන්නකෝ 12000ක් කියන්නේ ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න ළමයි 2000ක්. අපි ඉස්කෝලේ වගේ 6ක් කට්ටිය රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා රහතන් වහන්සේලා පැන් බෙව්ව වෙන්නේ නැති මේ කොට තියෙනවා ඉන්නවා මොකද ලස්සනයි ආරෙහෙටක් තියෙනවා. පියම් පහලේ පරණ පිළිම වෙන්නේ. හරි යාළුවනේ මේ තියෙන්නේ ආනන්ද බෝධිය කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒවා. ඉතින් අනන්තරවයි අදි වෝල්ටේජ් විදුලි හැනක් ඇදලා තියෙනවා. අලියනවට වෙන්නේ නැති කුටි එකක් තියෙනවා මෙතන. යාළුවනේ පොඩි බෝධියක් තියෙනවා. ඒකේ බුදු විදිහට වගේ වැඩ ඉඳලා තියෙන්නේ. මාරම ලස්සන පරිසරයක් තියෙනවා. ලස්සනයි. ආවට පස්සේ මෙතන තියෙනවා මේ පොඩ්ඩක් අදුරු ලස්සන ගල් වෙනක්. යම් බලන්න තර පැත්තක මේ කටාරම් කරලා තියෙන්නේ. අන්න ඒ තියෙන්නේ. වව් යාළුවනේ නෝල් වතුරක්. යාළුවේ ඔයාලට මම පේනවද? මං ඉන්නේ ගස්බිනයක් ඇතුලේ. බේරගන්න කවුරු හරි ඇවිල්ලා යාළුවනේ මං ඉන්නේ ගස්බිනයක් ඇතුලේ. බේරගන්න ඕනේ නැහැ නේ. මොකක්ද මෙන්න මේ වගේ ගහක් තියෙනවා. බෝධිසත්ව ප්‍රතිමා ද්විතයක් කියලා එකක්. හරි ඉතින් යාළුවනේ අපේ අප්පච්චි කියනවා මෙන්න මෙතන මේ තියෙන ලොකු යෝධ සියවලාගා. ඉතින් මේක රාජකීය සියවලාගාලු. ඉතින් ඉස්සරම අප්පච්චිලා කලින් ඉන්න කලින් ඉදම්ම තිබිලා එන්න ඉතින් ඔයගොල්ලෝ සයිස් එක පේනවනේ. අප්පච්චි ඉස්සරෙද්දි කිව්වලු මේක රාජකීය සියවලා ගහක් කියලා. යාළුවනේ ඔයාලා දැකලා තියෙනවද මේ වගේ වේවක පොරලි උඩ පීනනවා. මෙන්න ඉන්නවා ඒ වගේ සෙට් එකක්. දන්නේ මාළු ගොඩක් ඉන්නේ. ඉතින් මේ කට්ටිය කැම දාන හින්දා වෙන්නේ නැති. මෙතනට ඇවිදින්න ගොඩාක් මාළු. අලින් එන්න බැරි විදිහට හදලා තියෙන්නේ.
ඉතින් යාළුවනේ සිතුල්පව්වේ ට්‍රිප් එක ඉවර කරලා දැන් අපි යන්න හදන්නේ කන්න. හරි ගන්න අප්පච්චි. පොඩ්ඩක් අප්පච්චි රියස් කරනවා. කාරේ දුයි කාගෙන ආවේ යාළුවනේ. පේනවද මේ දුයි තට්ටු. අප ඊයේ රෑ පන දාගෙන මං කාරේ හේදුවා. බෙලෝ වැඩක් නැහැ ඉතින්. දැන් ආයි දුවිල්ලම යන්න තියෙන්නේ. මෙතනදී හොදන්න බැලුවේ. තෝදන්නේ නැහැ. ගිහිල්ලා පස්සේ හොදනවා. ඊට 300ක් විතර පොඩ්ඩක් ආවා. එතකොට තියෙන සිතුල්පව්වේ තව මේක බස් එහෙම නවත්තන ප්ලේස් එකක්. ඉතින් එතන නැතු දැන් කන්න හදන්නේ. කොම් දාගත්තා. ඔය කළු පාට කවරේ ඇති. යා. අතන්ට පුංචි සිතුල්පව්ව පේනවා. මෙතන පොඩි පොකුණකුත් තියෙනවා. අපි ඉතින් මෙන්න මේ බැම්මුඩ වාඩි වෙලා කන්න තමයි මෙතන නැත්තුවේ. ඔයා කන්න. බලමු යාළුවනේ දවල්ට මොනවද තියෙන්නේ කියලා. බත් තියෙනවා, සොසේජස් තියෙනවා, පොළමැල්ලුම් තියෙනවා, සෝයා තියෙනවා, පරිප්පු තියෙනවා, තව පපඩනුත් තියෙනවා. කොම්. යාළුවනේ යන්න අලිය එනවා. අපි ඉක්මනට කන්නේ ගන්නවත්තර දුවනෝදේ අලිය හරි ඉතින් යාළුවනේ අපි ආවා සිතුල්පව්ව මගුල් මහා විහාරයට. ඉතින් මේක බෝඩ් එක ගහලා තියෙනවා කවන්දිස්ස මහරජතුමා එයාගේ විවාහය සීවීමට ඉදිකරලා තියෙනවා. දාගබයි ඒ ආයුධ කරපු ඓතිහාසික ලෙනයි ලෙන් විහාරය දක්න තියෙනවා. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස සහ තුන්වෙනි සියවස අතර තමයි මේක හදලා තියෙන්නේ. මහරහතන් වහන්සේලා වැඩ සිටිනවා. ගල්ලෙන් 25ක් විතර තියෙනවලු. කටාරම් කෙටු ලෙන් 11ක සෙල්ලිවි තියෙනවලු. ඉතින් පුදුබිම අවට ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බවට සාධක හම්බ වෙලා තියෙනවලු. හොඳම දින්දි පුදුබිමේ උස් පර්වත මුදුන් ආශ්‍රිතව දාගැබ් දෙකක පමණ අවශේෂ හඳුනාගත හැකියි. විහාර මහා දේවියගේ කුසට දුටු ගැමුණු කුමාරයා පිරිසිදු ගත්තේ මෙම ස්ථානයේ බව ජනප්‍රවාදවල සඳහන් වේ. ඉබැරණි ගල් පොකුණු රාශියක් පුදුබිම තුල දක්නට ලැබෙනවලු. බලමු ඉන්න. යාළුවනේ තව පොකුණක් ඒක ගොඩක් පිරෙන එකක් පේනවා නේද? පිටිච්ච පාර දැන් හිඳිලා. ඉහළත් තියෙන්නේ. මෙයාලා දෙන ෆොටෝ ගන්න. ඉතින් මෙන්න මේ ගලවට ලෙන් තියනවලු. ඉතින් ඔහොම බුදු පිළිමේ ඉතල ජෛත්‍ය තමයි තියෙන්නේ. මේ වාහන පාර්කියේ තියෙන පොඩි බෝධියක් අලුතෙන් හදලා තියෙනවා. තමයි තියෙන්නේ. පොකුණුත් තියෙනවා අම්මාන්ට. දුවනේ අපි ආවා අපේ ලංකාවේ අයිනට ඉතින් කතරගමට ආවොත් ඔයාලා ඊගාවට යන්නේ කොහෙද කියලා දන්නවනේ. ඉතින් ඒ තමයි කිරින්ද. ඉතින් දැන් අපි කිරින්දට යන ගමන් ඉන්නේ. ඔය අපි කිරින්ද පේනවද? අන්න තියෙන විහාර මහා දේවි රජමහා විහාරය. අපි කිරින්දට යන ගමන් ඉන්නේ. ඔතනින් යන්න අප්පච්චි. දැන් අප්පච්චි මට අතනින් යන්න.
හොඳ සද්ද එනවා. යමු. හරි. යාළුවනේ ඔන්න අපි ඉන්නේ කිරින්දේ. යාළුවනේ තියෙනවා මු. රැල්ල ටික සැරයි. මේ පැත්තට රැල්ල සැරයි. අර ඒ ගහනවා. අන්න කිරින්ද ගල තියෙනවා. ඕනිද එපාද ඕනිවද කමුද යාළුවෝ අයිස්ක්‍රීම් එක මාර ආපල් එක වගේ යාළුවනේ අපි ඉන්නේ මූලේ කන්න පාගන ගමන් අද මොටර් රැල්ල දරයි ගොඩක් අය ඉන්නවා ඇදුම් නම් මාරු කරගත්තා අපි ආයමත් යමු බීච් එක පැත්තට පොඩ්ඩක් රැල්ල ඉතාම සැරයි උද්‍යෝගී කරයි දෙන්නම් පාගන්න බෑ කියලා මන්නම් හිතන්නේ අන්න අර එහෙම හුදට වැටෙනවා නේද අපිට වෙනවත් දන්නේ නැහැ ඉතින් ඉස්සරන හරියට හරියක් හිටියා මට හිතන විදිහට පැනික් ගාවේ ඉතින් යාළුවනේ මේදී ඉන්නේ යෝධව. ඉතින් තිස්සමහාරාමෙට කිලෝමීටර 3.5 විතර දුරින් දින්නේ. හල්ට. වතුර දින අන්න මාළුත් ඉන්නවා අර. අන්න අතන අර චූටි මාළු බඩ ටිකක් ඉන්නවලු පේනවද දන්නේ නැහැ. ඔර මාළු ඉන්නවා අන්න හරි ඉතින් යාළුවනේ තිස්සමහාරාම යටාල චෛත්‍යකාව දෙනවා රසම් දසලා ජීවක ෆුඩ්ස් එකෙන් ඉතින් අපි රසම් මොනවද හරි ඉතින් යාළුවනේ ඔන්න අපි යටාල චෛත්‍ය වදින්න තමයි හදන්නේ යා ඉන්නේ පොකුණක් උඩින් පොකුණ ඉච්ච ලොකු අතුරු හැබැයි නෙළුම් මල් තියෙන අම්බානෙට අම්මට සිදු වෙන්න මේ තිබ්බානේ මුල හොද්දට නම්බා අපේ නංගිට නෙළුම් කොලයක් අහු වෙලා මෙන්න මෙතන මේ වතුරත් එක්ක දෙල්ලම් කරනවා අන්න අර වගේ බේරුණොත් තමයි වැඩේ හොදේ මගේ කියනම් බේරන්න එපා ඈ මේ අප්පච්චි ඔයා කිව්වෙට වෙනවා
යාළුවනේ රැට ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ගෙදරට තව තියෙන කිලෝමීටර 3ක් වගේ. ඉතින් කතරගම ඉඳලා ඇවිල්ලා කොහොම හරි ඉන්නේ වනාලා. ඉතින් ඔන්න අපි කන තැනට ආවා. ඉතින් අපි අන්තිමට නවත්තන මෙතන දැන් අයිකෝට කෙලින්ම ගෙදර. ඉතින් කන්න තමයි හදන්නේ. අපි ඇවිල්ලා දේවින් බුෆේකට. බුෆේ හොටල් එකට කන්න තියෙන්නේ. කොත්තු රයිස් කොත්තු. ඕනේ නංගි කොත්තු රයිස් හරි යාළුවනේ ඉතින් කාලා ඉවරයි. ඉතින් මං හදන්නේ අදට මගේ vlog එක මෙතනින් නතර කරන්න. ඉතින් ඊගාවට දැන් අපි ගෙදර යනවා. ඉතින් ගෙදරට තව පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඊළඟ ඉතින් අදට මම ඔයාලට සමු දෙනවා. ඉතින් මම මෙතුවාස් කින්ග්ඩම් තුලින් එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම වෙල්කම් වේවා. ඔයාලත් හොයනවද? ඔයාලම ගලවෙන ලස්සන බතික් ඩිසයින් එකක් කරගන්න දෙන. එහෙනම් මෙන්න දිනෝ ඒකට ගැලපෙනවා තන. ඒ තමයි මීන්ඩියාස් බතික්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ඔයාලට කැමති විදියට ඩිසයින් එකක් දීලා බතික් ඩිසයින් එකක් කරගන්න. ඒකට ඔයාලා කරන්න ඕනි පුංචි දෙයයි. ඉතින් මෙන්න මේ නම්බර වලින් අපව කන්ටැක්ට් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඕඩර් එක ප්ලේස් කරන්න. ඔයාලට පුළුවන් ඔයාලා ලබා දෙන ඕඩර් එක අපේ ආයතනයට ඇවිල්ලා හරි නැත්නම් ඩිලිවරි මගින් හරි ලබා ගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි අපි ඔයාලගේ ඕඩර් එකට අපේ ආයතනයෙන්ම නිෂ්පාදන වගකීමකුත් ලබා දෙනවා. ඉතින් ඔයාලට ලස්සන බතික් නිර්මාණ කරගන්න ඕන අමතක නොකර මීන්ඩියාස් බතික් ආයතනය සම්බන්ධ කරගන්න. ඉතින් විස්තර ආරම්භ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය නිර්මාණ කරන්න අපේ ශ්‍රී ලාංකීය බතික් නිර්මාණ මිලදී ගැනීමට ඔබ සියලු දෙනාම අප සමග එක්වන්න. Mean Batik. Real fashion dreams come true.